පොලිසියට බයිනවන නිතරම මේ කතාව චුට්ටක් අහන්න. මේකත් වෙන්නේ අපි පාරේ රාජකාරී ඉන්න වෙලාවක බයිසිකලයක් යනවා අතු දානවා මේක නතර කරන්න නැතුව යනවා. හැබැයි මූ එන්නේ හිමීට අත යමට පස්සේ අධික වේගෙන් යන්නෙත් නෑ සාමාන්‍ය විදිහට යනවා. ගිහිල්ලා නගරේ පැත්තට යනවා. මටත් මම ගිහලා බයිසිකලේ නම්බරේ බලා ගන්නවා. නම්බරේ බලාගෙන මටත් පොඩක් තරහ යනවා නතර කරන්න නැතුව කියන මම යනවා මේ බයික් මේ පිටිපස්සෙන් ගිහිල්ලා යනකොට චුට්ටක් ඉස්සරහින් මේ එක්තරා මූල්‍යායතනයක් ඉදිරියට මේ බයික් එක නතර කරලා තියෙනවා. ඊට පස්සේ මම බයික් එක ගාවට යනවා. හැබැයි අයිතිකාරයා පේන්නේ නැහැ. මම ඒ වෙලාවේ ඔහු ඇඳන්ගේ ෂර්ට් එකෙන් ඔහු නෝට් කරගත්තා. හැබැයි එහෙම කෙනෙක් පේන්නේ නැහැ. ඊට පස්සේ මම එතන ගොඩක් කලා රැඳලා හිටියා. දැන් මට ඔෆ් වෙන්න ටයිම් එක ළඟයි. නමුත් මොහු එන පාටක් නැහැ. මොහු ඊට පස්සේ තව බයික් එකක් ආවා. ඒකෙත් මොකක් හරි චූටි අඩුපාඩුවක් කරේ මොකක් කරේ වැරද්දක් තිබ්බා. මං ඊට පස්සේ කිව්වා පුළුවන් නම් මෙන්න මේ බයික් එක මට පුළුවන් නම් මේ ඉස්සරහට චුට්ටක් තල්ලු කරලා දෙන්න කියලා කියද්දි මේ දෙන්න කිව්වා හරි මහත්තයා මං අපි ගිහින් දාන්නම් කියලා. පොඩ්ඩක් බයික් එක ගන්නකොටම අර බයිසිකල් ආචාර්යයා කොහේ හරි ඉඳලා එකපාරට දුවගෙන ආවා. පොර මේ සමහරක් විට මම යනකම් බලන් ඉන්නේ නැත්තේ මේ ආපහු බයික් එක අරගෙන බෑ මම ගියේ නෑ. ඊට පස්සේ මෙයා මෙතනට ආවා. ඇවිල්ලා මං ඇයි බං මේ මොකද්ද මේ නතර කරන්න නැතුව ගියේ කියලා. ඊට පස්සේ කිව්වා මෙන්න මේ මට බයක් දැනුණා. මේකේ මේ ලයිසන් ඉන්ෂුරන්ස් මොනවත් නැහැ. ඒක නිසා තමයි මම නතර කරන්න නැතුව ගියේ කියලා. ඊට පස්සේ මං දැන් කොහෙද ගියේ කියලා මෙතන. ඊට පස්සේ කිව්වා මෙන්න මේ ෆයිනෑන්ස් එකට ගියේ. මේකේ මගේ මේ මාස 4කට වැඩි ඇරෙස් එකක් තියෙනවා. මේක ඉන්ෂුරන්ස් එක දෙන්නෙත් නැහැ. මේකේ මේ පොතේ කොපියක් ගන්න විදියකුත් නැහැ. ඒ නිසා මට මේක මේ ලයිසන් ඉන්ෂුරන්ස් හදාගන්න විදියක් නැහැ කියලා. ඊට පස්සේ මට පොඩ අවුල් ගියා. ඉතින් ඇත්ත කතන්දරේ දැන් මුගේ මේක ඇරෙස් එකකුත් තියෙනවා. මං ඊට පස්සේ ඒ වෙලාවේ මූල්‍යායතන ගිහිල්ලා ඇහුවා මෙහෙම කතාවක් ඇත්තද කියලා. ඊට පස්සේ ඌකෝ මේක මාස 4කට වැඩි ඇරෙස් එකක් තියෙනවා. මේක ඒ නිසා දෙන්න බෑ කියලා. ඉතින් මට ඒ වෙලාවේ චුට්ටක් අවුල් ගියා. ඉතින් මූට දැන් මාස 4ක් විතර මේක මේ ඇරියස් එකකුත් තියෙනවා. මේකට දඩයක් ගෙවොත් මේක තවත් අමාරු වෙන්න මොන සල්ලි තියනවා නම් ඉතින් මේ මිනිස්සයාට මේක මේ ගෙවනවනේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා. ඊට පස්සේ අම්මගෙත් මොකක් හරි අසනීප සත්‍යයක් හරි මොකක් හරි කියන මට කිව්වා. හැබැයි මට ඒ වෙලාව තරහ නිසා මම මේ බයිසිකලේ යතුරු අරගෙන මේ අපි හිටිය දන්නේ පොඩි කන්දක් තියෙනවා. මම කිව්වා මේ බයිසිකලේ තල්ලු කරන් එනවා කියලා. ඊට පස්සේ ටිකක් කරාට දාඩිය දාලා පොර එනවා. එතනට මට ඒ වෙලාව දුක හිතුණා. මම ඊට පස්සේ නැත්තම් ලිව්වේ නැහැ. මේ ලියන්නේ නැතුව අවාදයක් කළා යවුවා. ඔය වගේ ගොඩක් සිද්ධි තියෙනවා. ඉතින් මේ පොලිසිය කට්ටිය මං වගේ 100,000 ගුණයක් මිනිස්සුරු උදව් කරනවා. හැබැයි ඒවා සමාජගත වෙන්නේ නැහැ. මිනිස්සු කැමතිත් නැහැ හොඳ අහන්න. කොයි වෙලාවෙත් අපිට බනින්න, අපේ වැරදි හොයන්න, අඩුපාඩු හොයන්න තමයි ගොඩක් අය ඉන්නේ. ඒකට කමක් නැහැ. හැබැයි ඔය විදියට මේ පාරවල් ඉන්න අපේ නිලධාරීන් පොලිසියයි මාර පට්ට විදියට මිනිස්සු උදව් කරනවා. නමුත් අපිට මන් දන්නේ නැහැ කර්මයකටද අවාසනාවකටද කියලා කොයි වෙලාවෙත් වේෂණ විතරයි තියෙන්නේ. නමුත් මේ වගේ කතන්දර 100,000 ගුණයක් අපි අතර තියෙනවා. අපේ නිලධාරීන් අතර තියෙනවා. මිනිස්සුන්ට උදව් කරපු දේවල් තවත් ලස්සන කතාවකින් තවත් දවසක කතා කරන්න. බොහොමත් ස්තුතියි.